විසඳන්න බැරි ප්‍රශ්නයක් කියන්නේ. හිතන පැත්තට උත්තරේ හරියයි. ඔබ හරි කියලා හිතනවා නම් උත්තරේ හරි. ඔබ වැරදි කියලා හිතනවා නම් උත්තරේ වැරදි. හරිද? ඒ කියන්නේ 150 තමයි උත්තරේ තියෙන්නේ. හරිද? දැන් 1000ක් හදන්න. හරිද? දාම එක ලෙවල් එකට එන්නත් ඕනේ. පාට රස හයිය අනම්මනම් පදම වෙනස් වෙන්න බෑ. එක ගන්නට එන්න. හරිද? ඒක කරන්න බෑනේ බං කොහොමවත් ඒක කරන්න. බෑ කියන්නේ. ඒක කරන්න බෑ ඉතින්. කැවුමක් කරේ එහෙම වෙනස් වෙනවා. 1000ට බං කැවුම් 1100ක් හදලා 100ක් විතර වර්ධිනේ වයින් කරලා 1000ක් ගන්න පුළුවන්. මේ පැත්තට එහෙම කරගන්න පුළුවන්. හරිද? 100 හදපුම් හරි කයි. කැවුම් 1000ක් හදන්න ඕ තනියෙන් හදන්නේ. කියලා එහෙම. හරි උත්තරේට ඒ පැත්ත ගත්තා. මොන කැවුම් 1000 හදුවා. උත්තරේ මං හරි. මොකක්ද තියෙන්නේ? කියනවා එකක් හරි තියෙනවා නේද? එකක හරි තියෙන හරි චූටි ලපයක් හරි වෙනස් වෙලා පිච්චේ තිබ්බම අර ලපවදින්න පිච්චෙනදී අන්න ඒ චූටි මේකක් හරි වෙනස් වෙලා. එතකොට උත්තර දෙකම හරි. හරිද? දැන් හිතපන් කෝක හදාගන්න එතනින් එහාට කට්ටක් කන්න බෑ බං. ඒ කියන්නේ පිටි හලා ගන්න බෙද ගන්න ඕනේ ගන්න. එතකොට කැවුම් හදන ඉදීමම දන්නේ නැහැ. පිටි හලා ගන්න ඕනේ බෙද ගන්න ඕනේ. ඊට පස්සේ සීනි දා ගන්න ඕනේ. සීනි ලෙවල් එකට දා ගන්න ඕනේ. ඔය ටික මොකක්ද වෙන්නේ? ඒකෙත් වර්ධින්න පුළුවන් බා. සීනි හරි සීනි කිරලා දැම්ම කියමු. සීනි ගානට කිරලා බලලා. එතකොට සීනි ගාන හරියට වැටේ. සීනි ටික නම් හරියට කිරලා දාගන්න පුළුවන්. ඒත් ඒකට පිටියනම් මම බදිනේ ඉතින් ඒ නැති ඔක්කොම එකට දාලා බදින. එතකොට ඒකත් හරි. ආ කියන්නේ හරි. හැබැයි වර්ධින්න පුළුවන්. මේකනේ බං. උඹ හරියට හදනවා නම් 1000ම හරියන්න ඕන. 1000ක් කියන්නේ 100%ක්. හරියනවා නම් 100%ක්. ඇයි වරදින්න? එක කැවුමකින් එක මුල්ලක් නෑ එක කැවුමකින් එක මුල්ලක් මේ මොකක් හරි වුණා කියන් හැඩේ වෙනස් වෙනවා කිය. හැඩේ ගණන් ගන්න බෑ කියන්. එතකොට මේ අනිත් කැවුම් ඔක්කොම බෙදලා එක කැවුමක මැදාම පිටිගුලිය තියෙනවා. එක කැවුමකින් එකක් කියන්නේ 0.0 ගානනේ. එතකොට මම හරිද වැරදිද? ඒක හොයන්න බෑනේ. හොයන්න බැරි එක හරි. හැබැයි වරදින්න පැත්ත. හරි. ඒකත් හරි. හරිද? ඒකත් දැන් ඔබ 10ම ඇදුවොත් උඹ හරි. එකක් හරි වැරදුනොත් මම හරි. හරිද? එතකොට දැන් බං ඒක ඔක්කොම හරියට කරගත්ත කියන්නේ. සීනි බං දැන් සීනි ගෝණයක් ගේනවා. හරිද? එක පැත්තක් සීනි වල ගන්නත් සාන්ද්‍රණය වැඩි අනිත් පැත්ත සාන්ද්‍රණය අඩුයි. ඒතකොට සීනි මචං පොඩ්ඩක් අන්බැලන්ස් සීනියක් තියෙනවා. කියන මිනිහා මචං සාන්ද්‍රණ. එතකොට මචං මේ සීනි වල මොකක්ද තත්ත්වය? සීනි වල අන්බැලන්ස් වෙනවනේ. හරිම ගියාම ගෝණී පැත්ත මාරු කරන්න තුන් මැදින් ගියාම ගෝණී හොඳට තියෙනවා. සීනි තව කොහෙන් හරි අහුර කලවම් වෙලා මැද අවුල් වෙලා. ඒතකොට සීනි මචං ලෙවල් එක වෙනස් වෙනවා. අපි දැන් මේකට කොට්ටයයි ඕන කියලා දානවා. කොට්ට තුන් කාලක සාන්ද්‍රණයක් තමයි කොට්ටෙකට තියෙන්නේ. ඒකට ඒකත් වෙනස් වෙනවා. ඒකත් වෙනස් වෙනවා. වෙනස් වෙන්න තියෙන. හරි කිය ඒකෙ මචං මෙහෙම. ඒකේ හරි කියනවා නම් තියෙන්නේ සීනි කොට්ටෙම හරි ලෙවල්. කිසි කේස් යන්නේ සාන්ද්‍රණය ඔක්කොම එකයි. කියලා හිතන එක තමයි හරි. හරිද? හැබැයි වර්ධින එක නොපෙනෙන පැත්ත. ඒක පේන්නේ නැහැ මචං. ඒක දැන් සීනි එක දාලා මචං හැදුවට පස්සේ අපිට සාන්ද්‍රණය වෙනස් කියලා කියන්න බෑනේ. ඒක දියනකොට එකයි නේ බා. දියනකොට එකයි. හරි දියනකොට වෙනස් වෙනවනේ බා. අනිත් සීනි ගෝණිය ඕනනම් ගෝණියට ගෝණි තුන් කාලක සාන්ද්‍රණයක් තියෙනවා සීනි මත. ඒක හදන්න කලින් කාලා බලලා දැන් කලින් කාලා බලන් චෙක් වුණොත් හරි. වැරදුනොත් ඒත් කරන්නේ නැහැ. වැරදුනොත් කරද්ද නැහැ. අමුයින් කාලා බලන එක හරි අවුලක් නැහැ කිව්වොත් එහෙම. හරි අවුලක් නැහැ කියලා කවුම හදලා බලලා මචං කාලා රහ බලන්න. ඒතකොට සීනි මදි නම් අය දාගන්න පුළුවන්. ඒකට රයින් කරන සීනි කැවුම් වලට ටිකක් තියන්න පුළුවන්. right. ඒක ඇත්ත හරි. එතකොට බඩ කොච්චර හරි ගියොත් මම වරදින්ට නැක්. කොච්චර හරි ගියොත් මම වැරද්දක් වෙනවා. හරිද? එතකොට මචං
පිටිකොට නෑව බදින ඒවා ගැවුලක් එන්න පුළුවන්. ඒ වගේ අවුලක් එන්න බෑ. කටලහල්ල බෙදලා ඔක්කොම කරලා ගත්තා නම් හරි ගියා. බදින එකත් එක ලෙවල් එකට එකම වෙලාවේ හරි කොහොම හරි බදින එක මචං ඒක අමාරු කාර්යයක්. ලැග්ඩොන්ට විතරයි ඒක කරන්නේ. මේ බදින එක පැත්තකට දාන්න බදින එකෙන් කොහොමවත් වෙනස් වෙනවා. බදින එකත් හරියට ගත්තා කියනවා. එතකොට හොඳම තියෙන්නේ ඔය දායි වරදින් ඔය දාම කන්නේ එකෙක්ද? දාම කන්නේ එකෙක්ද? 1000 කන්නඩුම 500ක්වත් 1000 කන්නඩුම 500ක්වත් ඉන්න බෑ. ඔතන ඔක්කොම රස දිව එකයිද? මොකෙක් හරි දෙයක් කියන එකෙක් ඉන්නවා. මොකෙක් හරි ඉන්න දෙයක් කියන එකෙක්.